Hello boys, welcome to back Game is YouTube channel. ඔන්න ඉතින් boys ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් කරලා තිබ්බ ප්‍රශ්න දෙකකට තමයි ඉතින් අද උත්තර කියන්න තියෙන්නේ. ඔයාලත් ඉතින් Free Fire එක play කරද්දි lag වෙනවද? shot එකක් ගහ ගන්න බැරිද? lag වෙනවද? ඉතින් තව Free Fire එකේ ඔයාලට ගහනකොට headshot වදින්නේ නැද්ද? ඉතින් මං කියන setting ටික හදාගත්තොත් boys ඔයාලට shot ගන්න පුළුවන් ඔළුවටම lag වෙන්නෙත් නැහැ boys. මේ ටික හදාගත්ත කියන්නේ lag නැතුව software play ගන්න පුළුවන් headshotම. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු boys. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. මේ වගේ තව setting බලා ගන්න ඕන නම් ඔයාලටත්. හරි ඉතින් boys අපි බලමු මෙන්න මේ setting ටික අපි හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ setting app එක open කරගන්න. setting app එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් about phone කියලා. ඒකට යන්න. ඔයාලගේ boys පරණ phone එක නම් ඔයාලගේ මේක පෙන්නන්නේ build number කියලා. ඔයාලගේ build number කියලා තියෙනනම් ඒක උඩ හත් පාරක් ටච් කරගන්න. නැත්නම් අලුත් ෆෝන් එකක් නම් ඔයාලගේ පෙන්නන්නේ OS version කියලා. ඔයාලා ඒක උඩ හත් පාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාලගේ ෆෝන් එකේ password එක ඉල්ලයි. එතනින් password එක දුන්නාට පස්සේ ඔයාලට අලුත් එකක් ඔන්න ඒ developer option කියලා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ developer option කියන එක හොයාගන්න. මගේ නම් තියෙන්නේ මෙන්න මේකේ ඇතුලේ. මම යන්න developer option වලට මේ තියෙන යටම ඒක ඇතුළට ගියාට පස්සේ developer option ඔන්ලා තියෙන ඔයාලට පෙන්නනවා ඇති. හරි ඉතින් boys අපි බලමු developer option එකේ setting ටික හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ setting ටික හදාගත්තා. ඒ කියන්නේ headshot වදිනවත් එක්කම lag එක නැත්තරම නැති වෙලා යනවා. අපි බලමු මේ setting ටික හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා developer option එකේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි boys. මෙන්න මේ වගේ graphic driver කියලා එකක්. කන්න එක touch කරන්න. ඒක touch කරලා මෙතන ඔයාලගේ phone එකේ තියෙන app ඔක්කොම වගේ පෙන්නනවා මෙතන. ඔයාලා හොයාගන්න ඔයාලගේ Free Fire එක. වගේ මෙන්න මෙතන තියෙන Free Fire එක. ඒක උඩ ටච් කරලා boys මේක default එන්නේ. ඒක default තියාගන්න එපා. මෙතන system graphic driver කියන එකට select කරගන්න. ඒක හදාගත්ත පස්සේ මෙතන graphics setting ඉවරයි. ඊට පස්සේ boys තව ටිකක් පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් system taking කියලා එක. අන්න ඒක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරලා ඔයාලගේ මේ වෙන මොන හරි දේවල් on වෙලා තියෙනම් ඒ ඔක්කොම off කරගන්න. ඔයාලගේ on එකේ තියෙන මෙන්න මේක විතරයි. අනිත් ඒවා සේරම off කරගන්න boys. ඊට පස්සේ අපි තව ටිකක් පල්ලෙහාට යමු. developer option එක තමයි පල්ලෙහාට යනකොට මෙන්න මේ විදිහට window animation skill කියලා තුනක් පෙන්වනවා ඇති. ඔය තුනේ ඔයාලගේ එන්නේ 1x කියලා. ඔයාලා ඒක select කරගන්න ඕන 5x මේ 5x හරි animation off හරි මම නම් කියන්නේ 5x දාන්නත් එපා boys. මේ තුනම animation off කරගන්න. එතකොට phone එක slow වෙන එක අඩු වෙනවා, game එක lag වෙන එක අඩු වෙනවා. මේ තුනම ඔයාලා off කරගන්න touch කරලා. ඒ තුනම off කරාට පස්සේ boys තාටිය පල්ලෙහාට යනකොට ඔයාලට පෙන්වන්න ඇති small width කියලා එකක්. ඒක තමයි boys DPI කියන්නේ. මම මෙතන දාලා තියෙන දැන් 521 මේක ඔයාලගේ automatic එන්නෙම 360 තමයි සාමාන්‍ය mobile එකක එන්නේ. මම වෙනස් කරලා තියෙනවා 521කට. ඔයාලගේ සාමාන්‍යයෙන් 2GB 4GB වගේ තියෙන RAM තියෙන phone නම් මෙච්චර වැඩි කරගන්න එපා. 420ට වගේ ඔයාලා වැඩි කරගන්න පුළුවන් DPI. 6GB වගේ RAM එකක් තියෙනවා ඔයාලට 500ත් 700ත් අතර දාගන්න පුළුවන් DPI. මම ඉතින් දැන්ට දාලා තියෙන්නේ 521 මම try කරන්නේ 521. හරි boys ඉතින් මෙතන DPI දාගත්තා නම් අපිට developer option එකේ setting හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා මෙතනින් back වෙන්න. setting app එකේ මුලට එන්න. මේ setting එක හැදුවා කියන්නේ boys ඔයාලේ game එක පට්ටම speed වෙනවා, lag එක ගොඩක්ම අඩු වෙනවා. මේක කරන්න තියෙන අපිට phone එකේ background එකේ run වෙන app stop කරලා සම්පූර්ණ battery usage එකම Free Fire එකට දෙන එක තමයි මේකෙන් කරන්නේ. ඔයාලා phone එකේ battery කියන එක හොයාගන්න setting වල. ඒක touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ boys. මෙන්න මේ විදිහට loadලා මෙහෙම පෙන්වනවා. ඔයාලට මෙන්න මේ උඩම් පෙන්වනවා mode කියලා එකක්. අන්න ඒක උඩ touch කරන්න boys. ඒක උඩ touch කරලා යටම තියෙනවා ultra battery saver කියලා. අන්න ඒක උඩ touch කරන්න. ඒක උඩ touch කරලා මෙතනින් okay දෙන්න boys. okay දුන්නාට පස්සේ මෙන්න මෙහෙම එකක් ඔයාලා load වෙවි. ඔයාලා මේක load වෙනකන් ඉන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම boys screen එක කල් වෙලා මෙන්න මේ විදිහට load කරා. ඔයාලට මෙතන app මුකුත් පෙන්වන්නේ නැහැ. මම දැන් app add කරලා තියෙන හින්දා පෙන්වන්නේ මෙතන. හරි ඉතින් boys මෙන්න මේ විදිහට මේක open වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන plus ලකුණ touch කරන්න. plus ලකුණ touch කරලා පල්ලෙහාට යනකොට ඔයාලට Free Fire එක බලා ගන්න පුළුවන්. Free Fire උඩ තියෙන plus mark එක touch කරන්න. plus mark එක touch කරලා මෙතනින් okay දෙන්න. okay දීලා වලට පේන side එකෙන් තියෙනවා boys done කියලා එකක්. අන්න එක touch කරන්න.
ඒක ටච් කරාට පස්සේ බොයිස් මෙන්න මෙතන ෆ්‍රී ෆයර් කියන එක ඇඩ් වෙනවා. ඔයාලා මේක කරන්න ඕන බොයිස් ගේම් එකට යන්න කලින්. ඒ කියන්නේ ඔයාලා දැන් මැච් එක ප්ලේ කරන්න යනවා නම් අතෙන්ට ගිහිල්ලා මේක ඔන් කරලා මෙතනින් ගේම් එකට ගියා කියන්නේ ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් යූස් වෙන එක නවතිනවා සම්පූර්ණයෙන්ම. ඔයාලා ගේම් එකට යන හැම වෙලාවකම මේක ඔන් කරලා මෙතනින් යන්න. හරි ඉතින් ෆෝන් එකේ සෙටින්ග්ස් ඒරම හදලා ඉවරයි බොයිස්. දැන් ඉතින් ෆ්‍රී ෆයර් එකේ තමයි සෙටින්ග් ටික හදන්න තියෙන්නේ. අපි මෙහෙම ගේම් එක ඕපන් කරගමු. හරි ඉතින් බොයිස් ඔයාලා ගේම් එක ඔන් කරගෙන යන්න ඔයාලගේ සෙටින්ග් වලට. සෙටින්ග් වලට ගිහිල්ලා ඔයාලගේ සෙන්සිටිව් වලට යන්න ගේම් එකේ. ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලා සෙන්සිටිවිටි එක හදාගන්න පුළුවන්. හැබැයි මේක බොයිස් හැම ෆෝන් එකකටම ගැලපෙන්නේ නැහැ. හැමෝම කියනවා මේ විදිහට හදාගත්තාම ජෙනරල් එක මේ විදිහට තියාගන්න, රෙඩ් ඩොට් එක මේ විදිහට තියාගන්න එතකොට වදිනවා කියලා. ඒක බොරු කතාවක් බොයිස්. හැම ෆෝන් එකේම එකම විදිහට සෙන්සිටිව් තිබ්බ කියලා වදින්නේ නැහැ. ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට සෙන්සිටිව් වෙනස් වෙනවා. මම දැන් ඔයාලට මේ පෙන්නලා තියෙන සෙන්සිටිව් එක ඕනම ඩිවයිස් එකකට සාමාන්‍යයෙන් සෙට් වෙනවා. DPI තර ගන්න හදාගත්තාම සාමාන්‍යයෙන් ඕනම ඩිවයිස් එකට සෙට් වෙනවා. මම රෙකමන්ඩ් කරන්නේ හැබැයි ඕනම ඩිවයිස් එකට සෙට් වෙනවා. ඔයාලට ඕන නම් ඔයාලගේ ඩිවයිස් එක යටින් කමෙන්ට් කරන් යන්න. ඩිවයිස් යටින් කමෙන්ට් කරන හැම ඩිවයිස් එකේම හරියන සෙන්සිටිව්, හරියන DPI, ෆයර් බටන් සයිස් මම ඔක්කොම එක වීඩියෝ එකකට ගේන්නම්. මේක තමයි මම දැනට පාවිච්චි කරන්නේ. මේක මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක යූස් කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම ඩිවයිස් එකකට මේක සෙට් වෙනවා. ඔයාලට මේක සෙට් වෙන්නේ නැහැ කියලා හිතනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ ඩිවයිස් එක මොකක්ද කියලා. ඔයාලා කමෙන්ට් කරන හැම ඩිවයිස් එකකටම ගැලපෙන DPI, මෙතන ගේම් එකේ සෙන්සිටිව්, ෆයර් බටන් සයිස් ඔක්කොම මම එක වීඩියෝ එකකට ගේන්න ඊළඟ වීඩියෝ එකේ. ඔයාලා මෙන්න මේ විදිහට මේක හදලා try කරලා බලන්න. ජෙනරල් එක 180, ඊට පස්සේ රෙඩ් ඩොට් එක 192 බොයිස්, 2 ස්කෝප් එක 172, 4 ස්කෝප් එක 194, ස්නයිපර් ස්කෝප් එක 77 මම දාලා තියෙන්නේ. මම ස්නයිපර් ප්ලේ කරන හින්දා පොඩ්ඩක් මූවමන්ට් හදාගන්න. ෆ්‍රී කැමරා බටන් එක 200න් වැඩි කරලා තියෙන. මේක පොඩ්ඩක් කර දෙපැත්තට හැරවෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඔයාලා මේක try කරලා බලන්න. හරියන්නේ නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න ඩිවයිස් එක මොකක්ද කියලා. මම ඔක්කොටම ගැලපෙන ඩිවයිස් වලට සෙන්සිටිවිටි එක දෙන්නම්. හරි බොයිස් ඉතින් මෙන්න මේ විදිහට මෙතන සෙන්සිටිවිටි එක හදලා ඉවර වෙලා ඊළඟට අපි මෙන්න මෙතන හට් කියන එක ගන්න. ගිහිල්ලා ඔයාලා කස්ටම් හට් එක සෙට් කරගන්න. ඒක සෙට් කරගත්තට පස්සේ ඔයාලට ෆයර් බටන් සයිස් එක දාගන්න පුළුවන් බොයිස්. ෆයර් බටන් සයිස් එක ගොඩක්ම වැදගත් ඩ්‍රැග් එකට. මම රෙකමන්ඩ් කරන්නේ බොයිස් ෆයර් බටන් සයිස් එක 48ත් 53ත් අතර ඔයාලා දාගන්න. එතකොට පට්ටම ලේසි ඩ්‍රැග් කරගන්න. 48ත් 53ත් අතර තමයි ෆයර් බටන් සයිස් එක දාගන්න. මම දාලා තියෙන්නේ 50. ඔයාලගේ බොයිස් ගේම් එකේ සෙටින් වලට ගිහිල්ලා සෙටින් වල ඇති ඩිස්ප්ලේ එකලයක් අන්න ඒක ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ ඒක ටච් කරගෙන මෙතන අපි ග්‍රැෆික් කියන එක ස්මූත් දාගන්න. ඔයාලගේ 6GB RAM එකක් තිබ්බත් 4GB RAM එකක් තිබ්බත් ඔයාලා ස්මූත් දාන් ගහන්න. එතකොට ලැග් එක ගොඩක්ම අඩුයි. ඊට පස්සේ මෙතන දෙවෙනියට තියෙන ස්පෙෂල් ඉෆෙක්ට් කියලා එකක්. ඒක ඔය ගන්න වෙලා නම් මනම් කිට් වලම ඉෆෙක්ට් යන්නේ. ඒකත් ඕෆ් කරගන්න. ඒකත් ඕෆ් කරගත්තාම ලැග් එක ගොඩක්ම අඩුයි. FPS දාගන්න, හයි දාගන්න FPS. ඊට පස්සේ තියෙන ෆ්‍රේම් රේට් එක ඒක ඔන්න එකේ තියන්න. ඊට පස්සේ මෙතන රොටේෂන් දාන්න ඊළඟ එකේ. එතකොට මේ සෙටින් වල නම් ලොකුවට හදන්න දෙයක් නැහැ බොයිස්. මේ ටික මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාටම යන්න account වලට. account වලට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා ටික පල්ලෙහාට යනකොට මෙන්න මෙතන අන්තිමටම තියෙනවා network setting එකේ ඔප්ටිමයිස් කියලා එකක්. අන්න ඒක ඔයාලා ඔෆ් වෙලා ඇත්තේ ඔයාලගේ account එක on කරගන්න. එච්චරයි ඉතින් මෙතන කරගන්න තියෙන්නේ බොයිස්. ඉතින් බොයිස් ගේම් එක සෙටින්ග් හදලා ඉවරයි. ඔයාලා මේ ටික හදලා ප්ලේ කරලා බලන්න කස්ටම් එකක් වගේ ඔයාලට ලොකු වෙනසක් තේරෙවි. කෙලින්ම මූවමන්ට් ස්පීඩ් එක ගොඩක්ම වෙනස් වෙනවා. මූවමන්ට් ස්පීඩ් එක වැඩි වෙනවා. ඔයාලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න මූවමන්ට් ස්පීඩ් එක වෙනස් වෙනවා. එතකොට ගේම් එකේ ලැග් එක නැත්තරම නැති වෙලා යනවා. ලැග් වෙන්නෙම නැති තරමට ගේම් එකේ ලැග් එක නැති වෙලා යනවා. ඉතින් පට්ටම් වාසියක් තමයි මේක. ඔයාලා මේ සෙටින් ටික හදලා try කරලා බලන්න. හෙඩ්ෂොට් වදීවි සුපිරියටම. ඉතින් බොයිස් ඔයාලගේ ඩිවයිස් යටින් කමෙන්ට් කරලා යන්න. මම හැම ඩිවයිස් එකකටම හරියන විදියට DPI sensitive ඒ සේරම ටික ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම්. හැමෝටම ඊළඟ වීඩියෝ එකෙන් මම රිප්ලයි කරන්න ඔක්කොගේම ඩිවයිස් වලට. ඉතින් බොයිස් මේ වීඩියෝ එක හදලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් මාව subscribe කරගන්න. ඔයාලගේ යාළුවන්ට share කරන්න මේ විදියට setting ටික හදලා try කරලා බලන්න කියලා. ඉතින් බොයිස් ඊළඟ sensitive වීඩියෝ එකෙන් හම්බ වෙනවා. අපි අදට ගිහිල්ලා එන්න ආදරේ set එකටම.